දැන් එනවත් දන්න දුවගෙන අර මේ පැත්තේ. නමකුත් හදුවා. ඔව් මේ සයිස් වෙටිල. තව බෙහෙත් ගෙනල්ලා ගිහුවත් වැඩක් නැහැ. මේව හැදෙන්නේ නැහැ. පෙන්නන්න ඕන උන්ට. බැලුවා කුචිකර්ම කිව්වා. කුචිකර්ම බතල කොටින් කිව්වා. බතල කොටින් ඇවිල්ලා මාත්‍යෝ කියන්නේ අපිට මේක මේ ගම් අතුරට කඩාගෙන ගියේවා කියලා. මේ කුඹුරු ගම් අතුරට යට වෙන්නෙත් නැහැ. කඩාගෙන යන්නෙත් නැහැ. මේ තැනිතලා කුඹුරු. බෙහෙත් ගෙනල්ලා ගහන්න ඕන හරිය ගහලා තියෙනවා. රතු කුඩු දාලා තියෙනවා. ඇමෝනියම් දාලා ගහන්න ඕන જાති ඔක්කොම දාලා ගහලා මේ කුඹුරු මේ වගේ විනාශ වෙනකොට කොහොමද මිනිස්සෙක් ජීවත් වෙන්නේ? ඉතින් ඔබතුමාලා දැන් කියනවා මේ ගම් අතුර හානියටලු. ගම් අතුර ගලන්නේ නැති කුඹුරු වල කොහෙද මේ වගේ වෙන්නේ? ඒකට අපිට මේකට මේ ආධාරයක් හරි මොකක් හරි විපාකයක් කරන්න ඕන. නම් ආව නිලධාරී. ඇවිල්ලා කිව්වේ මොකක්ද දන්නවද මේ වතුර හරවලා තියෙනවා මේ ඔක්කොම තියෙනවා. ඒ වුණාට මේ කිසිම හානියක් නැහැ. ඒ කට්ටිය ඒ කතාව නම් කිව්වා. එතකොට අපිට තියෙන්නේ බතලගොඩේ කට්ටියට මඤ්ඤොක කොළ දීලා අරින්නද? මේව වෙලා තියෙන කඩාන ගිහිල්ලත් නැහැ, ගම් වතුර ගල්ලත් නැහැ. මේ කුඹුර එහෙම්මම තියෙනවා කහ වෙලා. ඒව බලන්නේ නැහැ. වෙන දෙයක් ඒගොල්ලෝ කියන්නේ ඒ කට්ටිය අමූලික පචනේ. ඒකනේ දැන් උතන කර වෙලා තියෙන්නේ. නැත්තම් මේ ඔහම වෙන්නේ නැහනේ. දැන් මේ කුඹුර ගම් වතුරට ගිහිල්ලා කඩාගෙනවත් මොකවත් වෙලා නැහැ. වතුරක් තියලා පොර බේතුත් ගාලා ඔක්කොම කරලා. ඉතින් මේ කොහොමද කරන්නේ? එන්නෙත් නැහැ මේවා බලන්න. මේ ගෝයන් වලත් ගල් කැට මේ ගැට තියෙන්නේ. ඒකට බෙහෙතක් හොයලා දෙන්න කියන්නේ ඇවිල්ලා. නාලා ගෝයන් කහ වෙනවා කියලා අපිට කුෂිකර්මයෙන් කවුරුවත් ඇවිල්ලා මේකට උපදෙසක් දීලා නැහැ. බෙහෙත් පොහොර තියෙනවා අපි කඩේ තියෙනවා මේ තුන් පාරම ගහලා තියෙනවා මේ කුඹුර වලට. ගහලා ඉතින් මේකට අපි ඉතින් දිලීරේ කියලා බෙහෙත් ගහනවා. දිලීරේ කියලා දිලීරයක් නෙවෙයි මේක ගෝයන් පීදෙන්නේ නැහැ. දැන් දින 80ක් විතර වෙනවා මේ ගෝයම. ඉතින් පීදෙන්නේ නැහැ ගෝයම වෙන්න මෙහෙම තියෙනවා ගම් අතුරට හානිලා යට වෙලා කියලා. එහෙම යට වෙලා කිසිම දෙයක් උනේ නැහැ. මේකේ අනිත් පැත්ත උඩ ටික හොඳයි. ඉතින් මේ ටිකට මෙහෙමක් වෙනසක් වෙන්න විදිහක් හේතුවක් නැහැනේ. මේ තියෙන කොහොමද ගෝයමේ තියෙන ලෙඩ. ඒ ලෙඩේට විසඳුමක් හොයලා දෙන්න ඉස්සලා කියන්නේ අපි. ඊට පස්සේ අපිට මේකට සාධාරණ වන්දියක් ඕනේ. නැත්නම් අපිට ජීවත් වෙන්නේ කොහොමද? මේක මේ මොකක්ද කියන්නේ මේක බේත් જાති ඔක්කොම දාලා තියෙන්නේ. පොර ඔක්කොම જાති දාලා තියෙන්නේ. ඒත් මේක මේ බලන්නකො මේක ආගෑනවා. මොන බෙහෙත් ගැව්වටවත් ඇරෙන්නේ නැහැ. ඉතින් ගොවිතැන සේවයකට ගියාම ඒගොල්ලෝ කියනවා ගම් වතුරට යට වෙලා කියනවා. වතුර හරවල නැහැ කියනවා. මොකද්ද මේක තේරෙන්නේ? මේවට මේවා යට වෙලත් නැහැ. වතුර අඩුපාඩුවකුත් නැහැ. ඉතින් මේ ගහන්න ඕනේ જાති ඔක්කොම ගහලා තියෙනවා. ඒත් මේ ලෙඩ ඇරෙන්නේ. මොකද්ද කියන්නේ දන්නේ මේකට විසඳුමක් අපර හොයලා දෙන්න. මේ බතලකොට මිනිස්සු කියනවා මේවා ගම් වතුරට යට වෙලා වතුර හරවල නැහැ. ඒවා මේවා කියනවා. ඉතින් මොනවද කියන්නේ මේක අපට තේරෙන්නේ නැහැ මචං.